ආයු බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ හැමෝටම මගේ Creative Designers YouTube channel එකට ඔයගොල්ලන්ව ආදරයෙන් පිළිගන්නවා. මම අද quick unboxing video එකක් කරන්න යන්නේ මගේ Rode NT USB Plus microphone system එකේ. මං මේ මයික්‍රොෆෝන් එක අරගෙන ටිකක් කාලයක් වෙනවා. ඉතින් මගේ හැම voice over එකටම use කරන්නේ මේ මයික්‍රොෆෝන් එක. මේ වීඩියෝ එකේ voice over එකටත් මම use කරන්නේ මේ මයික්‍රොෆෝන් එකමයි. කිසිම effect එකක් use කරන්නේ නැතුව තමයි මේ voice over එක මං record කරන්නේ. ඔයාලට තේරෙනවා ඇති කොච්චර හොඳ quality එකකින් voice එක record වෙනවද කියලා. හරි අපි box එක අරින ගමන් කතා කරමු ඒකේ තියෙන features ගැන. මේක යාළුවනේ Rode විසින් හඳුන්වලා දීපු Rode NT USB එකේ අප්ග්‍රේඩ් version එක. මේ මයික්‍රොෆෝන් එකත් එක්ක හම්බෙන්නේ USB Type C වර්ගයේ කේබල් එකක්. මේ තියෙන්නේ මයික්‍රොෆෝන් එක. අපි ඒක පොඩ්ඩක් පැත්තකින් තියමු. අපිට මේකත් එක්ක ඩෙස්ක්ටොප් ට්‍රයිපෝඩ් එකකුත් හම්බෙනවා. අපිට පුළුවන් මයික්‍රොෆෝන් එක මේකේ ෆික්ස් කරලා ටේබල් එක උඩ තියාගෙන රෙකෝඩින් එකක් කරන්න. අපිට පොඩි යූසර් මැනුවල් එකකුත් දීලා තියෙනවා. ඊට පස්සේ අපිට හම්බෙනවා ඔඩියෝ කේබල් එක. මේක USB Type C කේබල් එකක්. ඉතින් මං කලින් කිව්වා වගේ USB Type C නිසා අපිට පුළුවන් කම්පියුටර් එකට වගේම ටැබ් එකට මොබයිල් ෆෝන් එකට පවා කනෙක්ට් කරලා රෙකෝඩින් එක කරන්න. ඔයාලා දන්නවා ඇති සාමාන්‍ය මයික්‍රොෆෝන් එකක් කම්පියුටර් එකට කනෙක්ට් කරන්න නම් ඔඩියෝ ඉන්ටර්ෆේස් එකක් අවශ්‍ය වෙනවා. නමුත් මේ වගේ මයික්‍රොෆෝන් එකකට ඔඩියෝ ඉන්ටර්ෆේස් එක අවශ්‍යතාවයක් නැහැ. කෙලින්ම කම්පියුටර් එකට, ටැබ්ලට් එකට එහෙම නැත්නම් ඔයාලගේ ෆෝන් එකට පවා මේක කනෙක්ට් කරන්න පුළුවන්. ඉතින් බොක්ස් එක ඇතුලේ බලපුවාම අපිට හම්බෙනවා Rode NT USB Plus මයික්‍රොෆෝන් එක. ඊට අමතරව රෙකෝඩින් එකකට නැතුවම බැරි දේ පොප් ෆිල්ටර් එකක් හම්බෙනවා අපිට මේ මයික්‍රොෆෝන් එකත් එක්ක. ඊට අමතරව ඩෙස්ක්ටොප් ට්‍රයිපෝඩ් එකක් හම්බෙනවා. අනිත් එක මීටර් 3ක් දිග USB Type C කේබල් එකක් හම්බෙනවා මේකත් එක්ක. ඒ කියන්නේ යාළුවනේ මේ මයික්‍රොෆෝන් එක ගන්නවා නම් අමතරව කිසි දෙයක් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔක්කොම ටික මේ බොක්ස් එක ඇතුලේ තියෙනවා. හරි මේකේ ස්පෙසිෆිකේෂන්ස් ගැන කතා කරනවා නම් ස්ටුඩියෝ quality condenser capsule එකක් තියෙන නිසා මේකෙන් ස්ටුඩියෝ quality level එකටම රෙකෝඩින් එකක් කරගන්න පුළුවන්. built-in ultra low noise revolution preamp එක නිසා අනවශ්‍ය ශබ්ද ඒ කියන්නේ noise එක ගොඩාක් අඩු කරලා තමයි රෙකෝඩ් වෙන්නේ. මේකේ තියෙන Apex built-in DSP processor එක නිසා රෙකෝඩ් කරන voice එක තවත් enhance කරනවා. මේකේ 3.5mm headphone jack එකක් තියෙන නිසා zero latency අපිට monitor කරන්න පුළුවන් අපි රෙකෝඩ් කරන voice එක. තව දෙයක් කියන්න ඕන යාළුවනේ ඔයාලා මේ මයික්‍රොෆෝන් එක යූස් කරනවා නම් අනිවාර්යෙන් Rode Connect කියන මේ ඇප් එක ඉන්ස්ටෝල් කරලා තියාගන්න ඕන ඔයාලගේ ඩිවයිස් එකේ. ඔයාලට මේ පේන්නේ ඒ ඇප් එක ඕපන් කරලා ඉතින් ඔයාලට පේනවා ඇති ගොඩක් කන්ට්‍රෝල්ස් තියෙනවා මේ ඇප් එකේ ඔයාලගේ මයික් එකේ settings හදාගන්න. high pass filter, noise gate, input level, compressor වගේ ගොඩක් controls තියෙනවා මේ app එකේ. ඉතින් ඔයාලට පේනවා ඇති noise gate, compressor, overall exciter, big bottom කියන ඔක්කොම මම off කරලා තියෙන්නේ. ඒ off කරලත් මේ audio එකේ quality එක බලන්න. build quality එක ගැන කතා කරනවා නම් මයික්‍රොෆෝන් එකේ body එක සම්පූර්ණයෙන්ම metal වලින් හදලා තියෙන්නේ. ඉතින් ශක්තිමත් body එකක් තියෙන්නේ. ඉතින් මේ දේවල් තමයි මේ මයික්‍රොෆෝන් එක ගැන කතා කරන්න තියෙන්නේ. overall ගත්තම ඉතාමත්ම හොඳ මයික්‍රොෆෝන් එකක් විදිහට මට recommend කරන්න පුළුවන් මේ මයික්‍රොෆෝන් එක. ඉතින් යාළුවනේ මේ විස්තරත් එක්ක මම ඕගොල්ලන්ගෙන් සමුගන්නවා. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඕගොල්ලන්ට ජය.